චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාන් අරහං සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සංඝාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ මෝපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙන්තං ලෝකස්සාති සාදු සාදු සාදු. උදේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් අපි කවුරුත් මේ මොහොත වෙනකොට සිටින්නේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ බුද්ධ දේශනා අතරින් ඉතා විශිෂ්ට, ඉතා වැදගත් දේශනාවක් සිද්ධ කළ ස්ථානයක. ඒ තමයි කුරුරට කම්මාස්ස ධම්ම කියන නියංගමේ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරපු ස්ථානයේ තමයි මේ පින්වතුන් සිටින්නේ. පින්වත්නි, මහා සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ මේ බුද්ධ දේශනාවේ තියෙන ඉතා වටිනා වැදගත් සූත්‍ර දේශනාවක්. මොකද මේ බුද්ධ දේශනාව පටන් ගන්නකොටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. පින්වත් මහණෙනි, මේක තමයි එකම මාර්ගය. මොකටද? සත්තානං විසුද්ධිය. සත්වයින්ගේ පිරිසිදු භාවයට හේතු වෙන. ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක වැළපීම් වලින් නිදහස් වීම පිණිස. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය. දුක් දුම්නස් වලින් මිදීම පිණිස. ඥායස්ස අධිගමාය. අවබෝධ ඥානය ඇති කර ගැනීම පිණිස. නිබ්බානස්ස සච්ච ක්‍රියාව. ඒ උතුම් නිවන සාක්ෂාත් කර ගන්නට තියෙන එකම මාර්ගය තමයි මේ. මොකද්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මොකද්ද? සතර සතිපට්ඨාන ධර්මය.
එහෙනම් පින්වත්නි මේ සතර සතිපට්ඨාන ධර්මය කියලා කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ. අපි හැමදෙනාගේම මං හිතන්නේ අපේක්ෂාවක් තියෙනවනේ මොකටද? නිවන සාක්ෂාත් කරගන්න ඕනේ කියලා. දැන් අපේ ලංකාවේ ඉන්න බෞද්ධයෝ වැඩිම නිවන සාක්ෂාත් කරන්න යන්නේ ප්‍රතිපත්තියෙන්ද ප්‍රාර්ථනාවෙන්ද? ප්‍රාර්ථනාව. නේ? බෝධි පූජාව තිබ්බත් පතන. දානි දුන්නත් පතන. අටපිරිකරයක් පූජා කරත් පතනවා. මොකක්ද නැත්තේ? ප්‍රතිපත්තිය නෑ. හැබැයි හොඳට මතක තියාගන්න ප්‍රතිපත්තිය නැති තැනක නිවනක් පැනවෙනවද? ප්‍රතිපත්තිය නැති තැනක නිවනක් පැනවෙනවද? නිවනක් පනවන්න පුළුවන්ද ප්‍රතිපත්තිය නැත්තම්? සිල් රකින්න නැත්තම්, සමාධිය වඩන්න නැත්තම්, සමත විදර්ශනා වඩන්නේ නැත්තම්, කායික සංවරය නැත්තම්, වාචසික සංවරය නැත්තම්, මානසික සංවරය නැත්තම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීමක් නැත්නම්, බොජ්ජංග ධර්මයන් වැඩිවීමක් නැත්නම්, සතිපට්ඨාන ධර්මයේ වැඩිවීමක් නැත්නම් නිවනක් පැනවෙනවද? නිවනක් තියෙයිද? ඒකට ලේසිම ක්‍රමයක් අපි හදාගත්තා. ගෞතම බුද්ධ ශාසනයේ මේක කරන්ට අමාරුයි. කොහේ යන්න ඕනි කියලාද? මෙච්චර මහා ධර්මයක් අහත් මෙච්චර මහා ධර්මයක් අපිට හමු වෙලා තියෙද්දි ඔන්න පතන්න පටන් ගත්තා. මේ බුද්ධ ශාසනයේ මේක කරන්ට බෑ. ඵලයල්ල කොහෙද? මෛත්‍රී බුදුන් දකින්න. ඔබ හිතනවද බුදු කෙනෙක් ජීවමානව දකින්න අපි මේ කරන පින ඇති කියලා? බුදු කෙනෙක් ජීවමානව දකින්න අපිට කරන්න තියෙන එකම විශාලම පින තමයි මේ ජීවිතයේ පුළුවන් තරම් ප්‍රතිපත්තිය තුල ධර්මය පුරුදු කරන එක. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාර්ථය මේ ජීවිතය තුලින් අවබෝධ කරන්ට උත්සාහ කරන එක. ධර්මයක් අවබෝධ කරන්ට ඕනි කියලා බලවත් අදිෂ්ඨානයක්, බලවත් කැමැත්තක් තම තමන්ගේ සිත් තුළ තියෙන එක තමයි බුදු කෙනෙක් අපිට නැවත මුණ ගස්වන එකම ලේසි මාර්ගය. නැත්නම් අපි හිතාගෙන ඉන්නවා කටින පින්කමක් කරලා අටපිරිකරයක් පූජා කරලා. දැන් බලන්නකො දැන් අටපිරිකරයක් පූජා කළත් ඒකේ වැදගත්කමක් තියෙනනේ. ඈ දැන් අපි අටපිරිකරයක් අරන් පූජා කරන මොකක්ද ඒකේ තියෙන වටිනාකම? ඒකේ තියෙන පාත්‍රයේ දානි වන්දන්න පුළුවන්ද? ඒකේ තියෙන සිවුරු පොරවන්න පුළුවන්ද? ඒකේ තියෙන අඳින්න පුළුවන්ද? පුළුවන්ද? පාවිච්චියට ගන්න පුළුවන්ද? බෑ. පාවිච්චියට ගන්න බැරි අටපිරිකරක් පූජා කරලා අපි හිතාගෙන ඉන්නවා මෛත්‍රී බුද්ධ ශාසනයේ එහි බික්කූ භාවයෙන් ඔය බික්කූ භාවයෙන් නිවන ලැබෙනකොට ලැබේ ධනියට වඩා උඩ කොට අන්දනයක්. ඒ දීපු විදිහෙන් දෙයනේ ලැබෙන්නේ. තේරුණාද කියන්නේ? එහි බික්කූ භාවයෙන් පැවිද්ද ලැබෙනකොට ධනියට උඩ අර නිකන් අර කොට මිනිගවුම කියන්නේ ඒ වගේ අන්දනයක් හම්බ වෙලා එහෙම හම්බෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න අපේ තියෙන අමුතු අර නිකන් අමුතු මානසිකත්වයක් යන තැන අටපිරිකර පූජා කරන්න ඕනි කියලා. තියෙනව නේද? නේ තියෙන අටපිරිකරේ පූජා කරා කියලා ඔය කඩවල වල තියෙන වරම් පූජා කරා කියලා ඒක අපේ බලන්නේ ලාභෙට පින් කරන්නනේ. කඩෙන් අටපිරිකරේ ගන්න එකට වැඩියෙන් අපේ උන්දලා කරන්නේ පන්සලෙන් අටපිරිකර ගන්න එක. කඩේ 5000 නම් උන්දලා ගන්නවා පන්සලෙන් කීයට හම්බ වෙනවා කියලා. 2500ට හම් වෙනවා කියලා ලාභෙට නිවන් යන්නේ. චෝ මම ඕකට ක්‍රමයක් කියන්නම්. ඔබට අටපිරිකරයක් හරියට පූජා කරන්න ඕන නම් හොඳට මතක තියාගන්න ටිකක් වියදම් යන වැඩක්. සිවුරු අඩුපාඩු තියෙන හාමුදුරු කෙනෙක් හොයාගන්න. සිවුරු අඩුපාඩු තියෙන, පාත්‍ර අඩුපාඩු තියෙන ස්වාමීන් නමක් හොයාගන්න. ගිහිල්ලා උන්වහන්සේගෙන් අහන්න ඔබ වහන්සේ පොරවන සිවුරේ ප්‍රමාණය කොච්චරද? දිග පළලක් තියෙනවනේ. දැන් අපි මේ සිවුරු පොරවන්නේ අපේ උසට පළලට ගැලපෙන සිවුරු අපි මහලා මේ පොරවන්නේ. තේරුණාද? අවශ්‍ය ප්‍රමාණය අහගන්න. අහලා ඔබට පුළුවන් පළවෙනි වියදම කරන්න තනිපට සිවුරක් සකස් කරන්න නම් ඒ තනිපට සිවුර ඉස්සෙල්ලා සකස් කරලා පූජා කරන්න. ඊට පස්සේ අපි තුමා ආය අවුරුද්දකින් දෙකකින් Tamanට ආය ආර්ථික හැකියාව තියෙන කියලා. ඒතකොට දෙපට සිවුර හදලා පූජා කරන්න. ඊට පස්සේ Tamanට පුළුවන් වෙලාවක පාත්‍රය අරගෙන පූජා කරන්න.
ඒ විදිහට පුළුවන් වෙලාවට මොකද්ද කරන්නේ? අර අටපිරිකරට අවශ්‍ය කරන අෂ්ට පරිස්කාර පුළුවන් වෙලාවට හදලා පූජා කරලා අටපිරිකර ඉවර කරගන්න. නැත්නම් ඔය පොලිමට මේ රැල්ලට මොකද්ද හොඳ නැත්තේ? ඔය තියෙන ඒවා නිකන් අරන් ගියා කියලා පූජා කරා කියලා ඒක නිකන් මොකද්ද? නමට විතරයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න ප්‍රාර්ථනාවෙන් මොන දේ කරත් ප්‍රාර්ථනාවෙන් අපිට නිවනක් ලැබෙන්නේ නැහැ. එහෙනම් නිවන සාක්ෂාත් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් ගහම්බීර ධර්මය කුරු රට කම්මාස ධම්ම නුවරදී දේශනා කළේ. තේරුණාද? ඒ දේශනාව අකරණ සතිපට්ඨාන අටුවාවේ තියෙනවා මේ දේශනාව මොනතරම් සුප්‍රසිද්ධයිද කියන්නේ. මේ දේශනාව කළාට පස්සේ මේ නගරේ හිටිය මිනිස්සු කඩපිල්වල කතා කරෙත් මොකක් ගැන කියනවද? සතිපට්ඨානය ගැන. නාන තොටුපු වලට ගියත් සතිපට්ඨානය ගැන. දැන් ගෙවල් වල ඔය ගිරව් වගේ කතා කරන්න පුළුවන් සත්තු ඉන්නවනේ. උනුත් මොකක් ගැන කතා කරා කියනවද? සතිපට්ඨානය ගැන කතා කරා කියලා තියෙනවා. ඒතර එච්චරකට වටින බුද්ධ දේශනාවක් තමයි මොකක්ද මේ මහා සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ. හරි, අපි වෙලාම තියෙන විදියට මේ සතිපට්ඨාන සූත්‍රයේ මූලික කොටස් කිහිපයක් සජ්ජායනා කරමු. කවුරුත් එකටම කියන්න සතිපට්ඨාන සූත්‍ර පොත පෙරලගෙන සාදු 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 එවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස්ස ධම්මං නාම කුරුණං නිගමෝ තන්ත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවායේ තදවෝච ඒකායනෝ අයං බික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුංක නස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කතමේ චත්තාරෝ ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං වේදනාසු වේදනානු සීවිහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං චින්තේ චින්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඤ්ඤා මනස්සං කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය
පරිමුඛං සතින් උපණ්ඩපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සම්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සම්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති සේයතාපි භික්ඛවේ දංකෝ භමකාරෝ වා භමකාරන්තේ වාසීවා දීඝං වා අච්ඡන්තෝ දීඝං අංචාමීති පජානාති රස්සං වා අංචන්තෝ රස්සං අංචාමීති පජානාති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සම්බකාය පටිසං අස්ස සිස්සාමීති සික්ඛති සම්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජන්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අන්තිකායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවංපිකෝ භික්ඛවේ කායේ කායානුපස්සී විහෙරති පුනජ පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති තිතෝ වා තිතෝමිති පජානාති නිසින්නෝ වා නිසින්නෝමිති පජානාති සයානෝ වා සයානෝමිති පජානාති යතා යතා වා පනස්ස කායෝ පනීහිතෝ හෝති තථා තථානං පජානාති ඉති අජ්ජන්තං වා කායේ
කායානුපස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති අජ්ජන්ත බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අන්තිකායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනජ පරං භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජාන ප්‍රියෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපන්ත චීවර ධාරණී සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේටිතේ නිසින්නේ සුන්තේ ජාගරතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්තිකායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභවයෙන් සමට සෙත් වේවා සාදු. දැන් සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරගෙන යනකොට කොහොම සජ්ජායනා කරන්න සිතෙනවා. නමුත් කාල වේලාව ඒ සඳහා ප්‍රමාණවත් නැහැ. මහා සතිපට්ඨාන සූත්‍රය සම්පූර්ණයෙන්ම සජ්ජායනා කරලා ඉවර වෙන්න අඩුම පැය 3ක කාලයක්වත් අපිට ඌමනා වෙනවා. බෆල් එකයි මයික් එකයි දෙන්නම් බස් එකේ යනකොට කවුරු හරි මයික් එක අතට අරගෙන නඩේ ගුරා වෙලා ඒ මොහොතට විතරක් නැත්නම් දිගටම නඩේ ගුරා වුණොත් මට කරදරයිනේ. ඒ මොහොතට විතරක් නඩේ ගුරා වෙලා සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරන්න අග්‍රයනක. කවුද ඉදිරිපත් වෙන්නේ? මිස්ටර් මහින්ද හොරෙන් බලලා අහක බලාගත්තා. පුළුවන් සජ්ජායනා කරන්න. බෆල් එක මැද්දෙන් තියාගෙන හැමෝටම ඇහෙන විදියට අග්‍රයනකම් අපි නිකන් යන්නේ. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරන්න අපි මූලික විස්තර පොඩ්ඩක් බලමු. හරි, සතිපට්ඨානය කියලා කියන්නේ පින්වත්නි හොඳට මතක තියාගන්න බුද්ධ දේශනාවේ හදවත. සතිපට්ඨානය කියන්නේ මොකද්ද? බුද්ධ දේශනාවේ හදවත.
ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත් මහණෙනි එකම මාර්ගයයි තියෙන්නේ සත්වයින්ට මොකක් කරගන්නද පිරිසිදු භාවය ඇති කරගන්න. ඒ වගේම මේ දුක් සෝසසුම් වැළපීම් හැඬීම් වලින් නිදහස් වෙන්න එක මාර්ගයයි තියෙන්නේ. ඒ වගේම නිවන සාක්ෂාත් කරන්නත් එකම එක මාර්ගයයි තියෙන්නේ. මොකක්ද ඒ? සතර සතිපට්ඨාන. ඒතර සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටුවනවා කියන එක. දැන් අපි අපේ හිත දිහා බැලුවම අපි වැඩ කරන්නේ සිහියෙන්ද අසිහියෙන්ද? සිහිය තියෙනවද අපිට? සිහිය නැහැ. තේරුණාද? සිහිය පිහිටන්නේ නැහැ. ඒතර සිහිය පිහිටනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහිය පිහිටන්න තමයි එයාට යථාර්ථය අවබෝධ වෙන්න පටන් ගන්න. සිහිය තමන් තුළ එකඟ වෙනකොට අපි ඒකට කියනවා සමාධිය කියලා. හිත සමාධිමත් වෙනකොට මොකක්ද වෙන්නේ? මේ ජීවිත යථාර්ථයේ එයාට තමා තුළින්ම අවබෝධ වෙන්න පටන් ගන්නවා. දැන් අපි අපේ හිත දිහා බැලුවම හොඳට හිතන්න මෙහෙම අපේ හිත දිහා බැලුවම අපි හැමතිස්සෙම හිර වෙන දෙයක් තමයි පටු අරමුණ. මොන වගේද අපි හිර වෙන්නේ? පටු අරමුණ. ඔන වීදුරු වාජනයක් තියෙනවා වතුර පුරවන. වතුර වීදුරුවක් තියෙනවා කියලා හිතන්නකෝ. ඊළඟට ගඟක් තියෙනවා. මේ ගඟටයි වතුර වීදුරුවටයි අපි ලුණු කැටේ දානවා. අර වීදුරුවට දාපු වාජනේ ලුණු කැටේ වීදුරුවට දාපු වාජනේද ලුණු රහ අපිට දැනෙන්නේ ගඟට දැම්මහම ගඟේ වතුරේද? වීදුරුවට දාපු වාජනේ ලුණු රස අපිට දැනෙනවා. ඇයි වීදුරු වාජනේට දාපු ඒ ලුණු කැටේ ඒ ලුණු රහ අපිට දැනෙන්නේ? ඒ වීදුරුව පටුයි. අප්‍රමාණව පැතිරිලා නැහැ. පැහැදිලිද? දැන් අපේ හිතුත් ඔය වගේ නෙවෙයිද? උපාසකම්ම කෙනෙක් හිටියා. උපාසකම්මලවමයි ගන්න දෙන්නේ. එයි මිච්ච ලෝකේ කරන්නේ නැති ගොංකම් ඔක්කොම කරන්නේ කවුද? පුදුම වැඩේ. ආමුදුරු උපාසකම්මල එක්ක පුදුම තරහක් නේ. ඔන්න උපාසකම්ම කෙනෙක් හිටියා. සංවිධානය කළ අටවිසි බෝධි පූජා පින්කම. අටවිසි බුද්ධ පූජා පින්කම් තියෙනවනේ පන්සල්වල. දැන් ඔන්න ගෙදර අයට ඔක්කොටම කිව්වා, දරුවන්ට කිව්වා ඕකට අවශ්‍ය කලමනා ටික ඔක්කොම සකස් කරා. දැන් සකස් කරලා පූජා කරන දවසේ පහන් 28 පූජා කළා. හරි. හඳුන් කූරු ගහපු වාජන 28ක් පූජා කළා. හරි. ගිලම්පස කෝප 28 ගානේ ගිලම්පස කෝප 28 ගානේ පූජා කළා. හරි. මල් වට්ටි පූජා කරගෙන ගියා. මල් වට්ටි 28ක් නෑ 27ක් තියෙනවා. 27 පූජා කළා. ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මොකද කොලේ? ගෙදර ඇවිල්ලා දරුවන්ගේ පළු අරින්න ගත්තා. තොපි මට එක මල් පට්ටියක් පූජා කරන්න දුන්නේ නැහැ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? හිත අප්‍රමාණව වැඩිලාද? හිත පටුයිද? හිත පටුයි. පටුසිතේ මොකක්ද වෙන්නේ? පටුසිතේ අර කරපු හොඳ නෙවෙයි රැඳෙන්නේ. අර නරක එක මොකක් වෙනවද? නරක එක රැඳෙනවා. දැන් අර ඒ උපාසකම්ම කල්පනා කරා නම් අනේ මේ බුදුරජාණන් වහන්සේලාට මං මල් වට්ටි 27ක්ම පූජා කළා කියලා. අන්න අප්‍රමාණව හිත වැඩිලා. නමුත් එයාගේ හිතට ආවේ මොකද්ද? නොකරපු එක හිතේ ආවා. දැන් අපේ හිතුත් ඔය වගේ නෙවෙයිද? කල්යාණ මොනසිංහ රෙකෝඩ් දෙනවා. ඔයම නෙවෙයිද අපේ හිතුත්? අනික උපමාවට කියන්නේ ගණන් ඒ කල්යාණ මොනසිංහ එහෙම නෙවෙයි. තේරුණාද? මම අර සාමාන්‍යයෙන් බණ කියනකොට කෙනෙක්ගේ නමක් මතවත් වෙච්ච ගම මට බණ කියනකොට පේන්නේ ඉන්නේ බා හොඳ. ඒතකොට තමයි මට මේ අහන්න හිතෙන්නේ. තේරුණාද කාලිංග? තේරුණාද කියන එක? එතකොට එහෙනම් මේ හිත පටු වෙන්න හොඳට මතක තියාගන්න. ඒ හිතේ රැඳෙන්නේ කුසල් නෙවෙයි. අකුසල් රැඳෙන. අකුසල් රැඳුනොත් අර කුසල් වලින් අපි ලබා ගන්නවද මොකක්ම හරි දෙයක්. මොකද්ද වෙන්නේ?
ඒ කුසල් සිත සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න අර අකුසල් සිතට පුළුවන්ද බැරිද? අකුසල් සිතට පුළුවන්. එහෙනම් පින්වත්නි සතිපට්ඨානය කියලා කියන්නේ ඔන්න ඔය කියන පටුසිත අපිට බැහැර කරන්න පුළුවන්, අපිට බැහැර කරන්න දියුණු කරන්න පුළුවන් හොඳම ධර්මයක්. මේක පුරුදු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතිපට්ඨානයේට මේක හරියට අපේ පිය උරුමය වගේ. මොකක් වගේද? පිය උරුමය වගේ. එක්තරා ලිහිණියක් හිටියා. මේ ලිහිණිය තමන්ගේ දෙමාපියන්ගෙන් අහන්න නැතුව අහස පියාසර කළා. ඒ පියාසර කරගෙන යද්දි ගිජු ලිහිණියෙක් මේ ලිහිණියව අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ ලිහිණිය අඬන්න පටන් ගත්තා. අනේ අපේ මගේමයි මෝඩකම. මගේමයි කාලකන්නිකම. පිය උරුමයෙන් ලැබිච්ච ස්ථානයේ මම හිටියානම් මට මෙහෙම අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙලාවේ ගිජු ලිහිණිය අහනවා ඔබටත් තියෙනවද පිය උරුමයෙන් ලැබිච්ච තැන? ආරක්ෂිත ස්ථානය. ගිජු ලිහිණියා කියනවා ඔව් මට තියෙනවා. කුඹුරේ පස් පෙරලනකොට අර පස් ගැඩිත්තක් වගේ හිටිනවනේ. ඒක අස්සේ අර පුංචි සතෙක්ට රිංගල ඉන්න පුළුවන්. ඒ ස්ථානයේ කිව්වා අපිට තියෙන පිය උරුමය ආරක්ෂා සහිත ස්ථාන. එලා ගිජු ලිහිණියා කියනවා හරි මං ඔබවත් අරින්න. ඔබ පුළුවන් නම් අර පිය උරුමයට ගිහිල්ලා ආරක්ෂා වෙයන් කියලා කිව්වා. අර ලිහිණියව අතහැරියා. ඊට පස්සේ අර ලිහිණියා මොකද කරේ? අර පස් පිටැල්ල උඩට ගිහිල්ලා ගිජු ලිහිණියාට අභියෝග කරනවා. ගිජු ලිහිණිය පුළුවන් නම් දැන් වරින්. ගිජු ලිහිණියා මොකද කළේ? අත්තතු දෙක දෙපැත්තට දික් කරගෙන මහා වේගයකින් ආව කාව අල්ල ගන්නද? අර ලිහිණියාව අල්ල ගන්න චූටි කුරුල්ලෙක්. ලිහිණියා මොකද කළේ? ගිජු ලිහිණියා ලං වෙනකොටම අර පස්පිඩැල්ල අසට රිංගුවා. ගිජු ලිහිණියාගේ පපුව අර පස්පිඩැල්ල උඩ වැදිලා එතනම විනාශයටපත් වුණා. ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේ නැමැති පියාගෙන් අපිට ලැබිච්ච පිය උරුමය තමයි මොකක්ද? සතර සතිපට්ඨානය කියලා කියන්නේ. අයාලේ යන හිත, සතිපට්ඨානයෙන් බැහැර වෙච්ච හිත අර ගිජු ලිහිණියා විසින් අර ලිහිණියාව අල්ලගත්තා වගේ මාරයා විසින් අල්ලගන්නවා. සතිපට්ඨානයේ නැමැති පිය උරුමයේ යම් කෙනෙක් රැඳිලා ඉන්නවා නම් ඒ කෙනාව මාරයාට ග්‍රහණය කරන්න පුළුවන් කමක් තියේද? පුළුවන් කමක් නැහැ. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකං සමයං භගවා කුරුස විහෙරති කම්මාස ධම්මං නාම කුරෝ නන්නිගෝ. මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොහෙද? කුරු රට කම්මාස ධම්ම කියන නියම් ගමේ. ඒ කොහෙද? මෙතන. තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි. බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ සිටියේ භික්ෂුන් වහන්සේලාට පින්වත් මහණෙනි කියලා ඇමතුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට උත්තර දුන්නා. ඔන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මිහිරි සතිපට්ඨාන දේශනාව මේ ස්ථානයේදී සිද්ධ කරා. ඒතර ඒකේ මූලික පාඩය අපි කතා කළා කලින්නේ. මොකද්ද? ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සත්‍ය කිරියාය. එහෙනම් නිවන සාක්ෂාත් කරන්න, අවබෝධ ඥානය ඇති කරගන්න, පිරිසිදු භාවයේ ඇති කරගන්න, ශෝක පරිදේව දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න අපිට තියෙන එකමේක මාර්ගයයි. මොකද්ද ඒ? සතර සතිපට්ඨානය. ඒතර බලන්න මෙතන කියනවා ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මේ ශාසනයේ ඉන්න භික්ෂුව මොකද්ද කරනවා කියන්නේ? කය ගැන සිහිය පිහිටුවාගෙන වාසය කරනවා. එහෙනම් සිහිය පිහිටවන්න ඕනි කොහෙටද? කයට. ඒක තමයි පළවෙනි සතිපට්ඨාන. තේරුණාද? හැබැයි නිකන් සිහිය පිහිටවන්න බෑ. කොහොමද සිහිය පිහිටවන්නේ? ආතාපි සම්පජානෝ සතිමත්. මොකද තියෙන්න ඕනි? ආතාපි කෙලස් තවන වීරිය තියෙන්න ඕනි. සම්පජාන
නුවණ තියෙන්න ඕනේ. සතිමා සිහිය තියෙන්න ඕනේ. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසම් මේ ලෝකයේ ගැන තියෙන දැඩි ආසාවත් ගැටීමත් ප්‍රහාණය කරන්න ඕන. ඔන්න ඔය ටික කරගනිමින් තමයි එයා මොකක් වඩන්නේද? සතිපට්ඨානය වඩන්නේ. නිකන් සතිපට්ඨානය වඩන්න පුළුවන්ද? බෑ. එහෙනම් සතිපට්ඨානේ වඩනකොට හොඳට මතක තියාගන්න කායානුපස්සනා සතිපට්ඨානය කියලා කියන්නේ ඕනෑම කෙනෙක්ට ලේසියෙන් වඩන්න පුළුවන් සතිපට්ඨානයක්. ඇයි කායානුපස්සනාව අපිට ලේසියෙන් වඩන්න පුළුවන්? සතිපට්ඨානයේ අනිත් අංග තුනට වැඩිය කය කියන කය අපිට හොඳට ප්‍රකටව දැනෙනවා, තේරෙනවා. කයක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ නැද්ද? ඒ නිසා කය ගැන සිහිය පිහිටවනවා කියන එක තරමක් අමාරුද ලේසි? ලේසි. කායානුපස්සනාව වඩනවා කියන එක තරමක් ලේසි. ඒ නිසා අපි හැමතිස්සෙම ධර්මයේ පුරුදු කරගෙන යනකොට අපි කරන්න ඕනි පුළුවන් තැන ඉඳලා තමයි කොහෙට යන්න ඕනේ? පුළුවන් තැන ඉඳලා තමයි අමාරු තැනට යන්නේ. අපේ අම්මන්ඩිලා වැඩියෙන් කරන එක තමයි අඹුඩි ගහගෙන ඉස්සෙල්ලම පනින්න යන්නේ කොහටද? වතුරට නේ, වතුරේ මැද්දට. සීලය ගැන දන්නෙත් නැහැ. සමාධිය ගැන දන්නෙත් නැහැ. සතිපට්ඨානය ගැන දන්නේ නැහැ. දැන් සමාධිය ගැන ඉගෙන ගන්නකොටත් දැන් සමාධිය ගැන ඉගෙන ගන්නකොට කියවන්න දේශනාවල් තියෙනවා. අංගුත්තර නිකායේ 6 වෙනි කොටස වගේ යනකොට මේ ඔය සමාධියේ පළවෙනි ධානය කොහොමද උපදවගන්නේ? පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයටපත් වෙන්න යා මොකද්ද කරන්න ඕනි? දෙවෙනි ධානයෙන් තුන්වෙනි ධානයටපත් වෙන්න යා ප්‍රායෝගිකව මොකද්ද කරන්න ඕනි? තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයටපත් වෙන්න නම් යා ප්‍රායෝගිකව කොහොමද ධර්මයේ පුරුදු කරන්න ඕනි? හරි ලස්සනද බුද්ධ දේශනාවේ තියෙනවා. මුන්දෙල ඔය ඔක්කොක්වත් නැතුව අඹුඩි ගහගත්තා පැන්න කොහටද? ඔය ඉස්සෙල්ලම අපේ අම්මන්ඩිලට ඉගෙන ගන්න යනවා සූත්‍ර දේශනා පැත්තක, සතිපට්ඨානයේ පැත්තක, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැත්තක, බොජ්ජංග ධර්ම පැත්තක, අභිධර්ම. ඉස්සෙල්ලම ඉගෙන ගන්න යනවා කවුද? ඒක. දැන් මේ මූලික හරය දන්නේ නැතුව අභිධර්මයක් ඔබ හිතනවද ග්‍රහණය කරන්න මේ එච්චර සියුම් දක්ෂයි කියලා? පුළුවන්ද? සතිපට්ඨානයේ මංගයක් තියෙනවනේ චිත්තානුපස්සනාව. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති, විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. තියෙනවනේ. තියෙනව නේද? දෝසං වා චිත්තං දෝසං චිත්තන්ති පජානාති, විත දෝසං වා චිත්තං විත දෝසං චිත්තන්ති පජානාති. නේ? සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති, අමෝහං චිත්තං අමෝහං චිත්තං පජානාති. තියෙනව නේද එහෙම? දැන් එතන කියනවා චිත්තානුපස්සනා වඩන්න කියලා. කොහොමද? තමන්ගේ හිතට රාග හිතක් නම් ආවේ, දැන් මට රාග හිතක් තියෙනවා කියලා දැනගන්න. ඒ රාගය හිතින් ප්‍රහාණය වුණා නම් දැන් මගේ හිතේ රාගය නැහැ කියලා දැනගන්න කියලා. දේශයක් ආවම දැන් මගේ හිතේ මේ දේශයක් තියෙනවා කියලා දැනගන්න කියනවා. දේශය නැති වුණාම දැන් මගේ හිතේ දේශය නැහැ කියලා දැනගන්න. එහෙමනේ චිත්තානුපස්සනාව වඩන්න කියන්නේ. අපේ අම්මන්ඩිලා එකපාරම යනවා කොතනද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාර හිතෝ යන. දන්නවද අපි ධර්මයේ ලෝභ සිත්තික මම මේ කියන්නේ. සෝමනස්ස සහගත දිට්ඨි සම්පයුක්ත සසංකාර හිතෝ යනවා. දැන් පුළුවන් ද ඔයන්න ඔයලට? මේ තියෙන මානසික මට්ටමින් එච්චර සියුම් දෙයක් හොයාගෙන යන්න පුළුවන්ද? මම මේ අභිධර්මයේ ප්‍රතික්ෂේප කරනව නෙමෙයි. පුළුවන්ද කරන්න? කරන්න බෑ. හිතේ තියෙන ගොරෝසු අකුසල් ධර්ම නම් මේ අකුසලයේ හිත ඇතුලේ ඇති වෙන්නේ ගොරෝසු විදියට නම් නේද? අකුසලයන්ගෙන් හිත යට වෙලා නම් තියෙන්නේ. නීවරණ ධර්මයන්ගෙන් දැන් බණක් කියන්න යනකොට බුදියන. භාවනාවක් දෙන්න ගියාම කොහොමත් බුදියන. බණ පොතක් කියවන්න ගියාම තව බුදියන. එහෙම බුදියන මිනිස්සු හොයන්න යනවා මොකද්ද? සෝමනස්ස සාගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාර හිතක්. පුළුවන්ද කරන්න? පුළුවන්ද බැරිද? කරන්න බෑ.
තේරුණාද? එහෙනම් මේ නීවරණ ධර්මයන්ගෙන් බැටකකා, අකුසල ධර්මයන්ගෙන් බැටකකා, කෙලෙස් ධර්මයන්ගෙන් බැටකකා මේ ඕලාරික ගොරෝසු මනසක් තියෙන අපි මූලික ධර්මයන් ඉස්සෙල්ලා පුරුදු කරගෙන මොකද්ද කරන්න ඕනේ? අකුසල් හිතින් බැහැර කරන්න ඕනේ. නීවරණ හිතින් බැහැර කරන්න ඕනේ. කෙලෙස් හිතින් බැහැර කරන්න ඕනේ. අන්න ඒ දේවල් හිතින් බැහැර කරන්න හිත පිරිසිදු බවටපත් වෙනවා. පිරිසිදු වෙනකොට මේ හිත යථාර්ථය තමන්ට තමන් තුළින් තේරෙන්න පටන් ගන්නවා. ධර්මය කියලා ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ අනිත්‍යයි කියලා කියව ඉන්න එක නෙවෙයි. ඒ අනිත්‍යයටපත් වෙන ස්වභාවය තමන් තුළින් දකින්න එක. ඒරොත් තමන් තුළින් දකින්න තමන්ට පුළුවන්කම ලැබෙන්නේ තමන් මොකක් කළොත්ද තමා තුළ තමන්ගේ හිත එකඟ කරගත්තොත් පමණයි. එහෙනම් සතිපට්ඨානය කියලා කියන්නේ තමන්ට තමා තුළ හිත එකඟ කරගන්න තියෙන ලස්සන ධර්මයක්. තමන්ට තමන් තුළ හිත එකඟ කරගන්න පුළුවන්. ඒතර තමන්ට තමා තුළ හිත එකඟ කරගන්නත් ලේසිම එක තමයි කායගත සතිය. එහෙම නැත්නම් කායානුපස්සනාව කියලා කියන්නේ. අපි හැමෝටම ගොරෝසු ඕලාරික ශරීරයක් තියෙනවා. මේ ශරීරය ගැන අවධානයෙන් ඉන්න එකට තමයි කායානුපස්සනාව කියන්නේ. එහෙනම් මේ කායානුපස්සනාව වඩන්නේ කොහොමද? අපි කෙලෙස් තවන වීරිය ඇති කරගෙන, නුවණ ඇති කරගෙන, සිහිය ඇති කරගෙන ඒත් එක්කම අපි පුරුදු වෙන්න ඕනේ මේ ලෝකය ගැන තියෙන දැඩි ආසාවත් ගැටීමත් ඉතින් බැහැර කරලා දාන්න. බලන්න නිවනට යන ලස්සන ක්‍රමේ. පැහැදිලි ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානෙ දේශනා කරලා නැද්ද? කරලා තියෙනවා. ඊළඟට කියනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකී අවිජ්ජා දෝමනස. ඊළඟට යා සිහියෙන් ඉන්නවා කියනවා මේ ශරීරය තුල හටගන්න මොනවා ගැනද? විඳීම් ගැන. විඳීම් ගැන සිහියෙන් ඉන්නවා. හොඳට මතක තියාගන්න කායානුපස්සනාව වඩපු නැති කෙනෙක්ට වේදනානුපස්සනාව වඩන්න පුළුවන්ද? චන්දිම මහත්තයා පුළුවන්ද? බෑ. ඇයි බැරි? වේදනාවන් ප්‍රකට වෙන්නේ නැහැ. කායානුපස්සනාව තුල හිත එකඟ කර නොගත් කෙනෙක්ට මොකද්ද වෙන්නේ නැත්තේ? වේදනාව ප්‍රකටව තේරෙන්නේ නැහැ. ප්‍රකටව දැනෙන්නේ නැහැ. ප්‍රකටව දැනෙන්නේ නැතිකට ප්‍රකටව තේරෙන්නේ නැතකොට වේදනානුපස්සනාව වඩන්න බෑ. දැන් තේරෙනවද නිවනට යන්න ප්‍රැක්ටිකල් ප්‍රායෝගික පාරක් තියෙනවා? මෙන්න පාර. මේක තමයි පාර. ඊළඟට කියනවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස. එයා හිත පිළිබඳ අවධානයෙන් ඉන්නේ. චිත්තානුපස්සනා සතිපට්ඨානේ වඩන. චිත්තානුපස්සනා සතිපට්ඨානේ වඩන්නත් පුළුවන්ද එකපාර? පුළුවන්ද? එකපාර බෑ. හිතක් ගැන කොහොමද එකපාර 100 පිටවන්නේ? දූරං ගමන් ඒකචන අසරීයං ගුහාසයන් එක තැනක තියෙන්නේ නැහැ මේක. එහෙනම් හිත ගැන තේරුම් ගන්න හිත එක තැන තියෙනවා. ඒකට උපකාරී වෙනවා කලින් සතිපට්ඨාන දෙක. කායානුපස්සනාවයි වේදනානුපස්සනාව. ඒ ගැන හොඳට 100 පිටව ගත්ත කෙනෙක්ට සිත ප්‍රකටව තේරෙන්න ගන්නවා. හිතට එන සිතුවිලි ආවට වර්ගීකරණය කරන්න පුළුවන්. බෙද බෙදා බලන්න පුළුවන්. තේරුණාද? අන්න සිත ගැන 100 පිහිටවනවා. කෙලෙස් තමන වීරිය ඇති කරගෙන, නුවණ ඇති කරගෙන, සිහිය ඇති කරගෙන මේ ලෝකය ගැන තියෙන දැඩි ආසාවත් ගැටීමක් හිතින් බැහැර කරගෙන. අවසාන සතිපට්ඨානයේ තියෙනවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං. මේ සිත තුල පවතින ධර්මයන් තියෙනවා. හිත තුල තමයි හැමතිස්සෙම මොකක් හටගන්නේද? පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. ආයතන 6 හටගන්නේ. නීවරණ ධර්ම හටගන්නේ. බොජ්ජංග ධර්ම හටගන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය
හටගන්නේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ මොක ඇතුළේද? බඹයක් පමණ උස මේ ශරීරයේ ඇතුළේ. එහෙනම් හිත මූලික වෙලා තමයි ඔන්න ඔය කියපු සියලු ධර්මයන්ගේ පැවැත්ම පවතින්නේ. තේරුණාද? අන්න ධම්මානුපස්සනා වඩනවා. එයාට විමසන්න තියෙන්නේ මොනවා ගැනද? පංච උපාදානස්කන්ධය ගැන, ආයතන 6 ගැන, නීවරණ ධර්ම ගැන, ඊළඟට බොජ්ජංග ධර්ම ගැන, චතුරාර්ය සත්‍ය ගැන. ඒව ඔක්කොම කා තුල තියෙනේවද? තමා තුල තියෙනේවා ධර්මයන් විදියට සිහිය පුරුදු කරනවා. අපි ඒකට කියනවා මොන සතිපට්ඨානය කියලාද? ධම්මානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනාව කියලා. තේරුණාද? එහෙනම් ඔන්න ඕකට තමයි ගහම්බීර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒතර කායානුපස්සනාව වඩන කෙනෙක්ට මම දැන් අන්තිම ටික මේ කරන්නේ වෙලාව නැහැ, අනිත් එක බැස්ස. කායානුපස්සනා සතිපට්ඨානේ වඩන කෙනෙක්ට ඒ කායානුපස්සනා සතිපට්ඨානේ ඇතුලේ කරන්න භාවනාවල් කීයක් තියෙනවද? භාවනා ක්‍රම කීයක් තියෙනවද කායානුපස්සනාව ඇතුලේ? ඉක්මනට කියන්න. බහුජ්‍යෝ නෙනේ, බහුජ්‍යෝ. බෞද්ධයෝ නෙවෙයි. සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව ඇතුලේ භාවනා ක්‍රම කීයක් තියෙයිද? 14යි. 14යි. පළවෙනිම භාවනාව තමයි අපි කවුරුත් කරන්න යන, හැබැයි හරියට කරන්නේ නැති මොකද්ද? ආනාපාන සතිය. ඇයි ආනාපාන සතිය කායානුපස්සනාවට දාලා තියෙන්නේ? ආස්වාස ප්‍රස්වාස වනාහි කාය ප්‍රතිපදයි. කාය ප්‍රතිපදයි කියලා කියන්නේ කයට බැඳිලා තියෙන. ආස්වාද ප්‍රස්වාස හැමතිස්සෙම කයත් එක්කනේ සම්බන්ධ. ඒ නිසා පළවෙනි කායානුපස්සනා සතිපට්ඨානය මොකද්ද? ආනාපාන සතිය. අපි උපාසකම්මල මැරෙන්නකම් කරන්නේ මොකද්ද? මැරෙන්නකම් කරන්නේත් මොකද්ද? ආනාපාන සතිය. ඇහුවොත් භාවනා කරනවද? මොකද්ද කරන්නේ කියලා ඇහුවොත් කරන්නේ මොකද්ද? ආනාපාන සතිය. ඒක හරියට කරනවද? හරියට කරනවද? ඉක්මනට කියන්නේ. හරියට කරනෝ? හරියට කරන්න ඔහෙලා දන්නේ නැහැ. ඔහෙලා හිතාගෙන ඉන්නවා ආනාපාන සතිය කියලා කියන්නේ හුස්ම ඉහළට ගන්න එකයි පල්ලෙහාට දාන එක විතරයි කියලා. සමහරු ගුරුකුලෝ ගන්නනවා හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා හිතන්නේ පල්ලෙහා දානකොට පහත එලනවා කියලා හිතන්න. සමහරු හිත කියනවා 1 කියලා හිතන්න. සමහරු ඊට පස්සේ කියනවා 2 කියලා හිතන්න. ඔහොම ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කළාද? කළාද? කරේ නැහැ. සමහරු කියනවා පිම්බෙනවා කියලා හිතන්න. හැකිලෙනවා කියලා හිතන්න. ওই දෙක මාරු වෙන්න බෑද අපේ සිහිය පිට යනකොට? එච්චර සිහියක් අපිට තියෙනවනේ. නේ? හොඳට මතක තියාගන්න ආනාපාන සතිය කියලා කියන්නේ බාහිර වචන එතනට ආරෝපණය කරලා කියව ඉන්න එකක් නෙවෙයි. අපි එහෙම කියවුවත් නොකියුවත් ආස්වාස් ප්‍රස්වාස අපේ යටින් සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. හොඳට මතක තියාගන්න ආනාපාන සතිය කියන්නේ තමන් හෙළන ස්වභාවික හුස්මට සිහිය පිහිටවීම පමණයි. හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියන වැටහීමයි තියෙන්නේ. හුස්ම හෙළනකොට හුස්ම හෙළනවා කියන වැටහීමයි තියෙන්න ඕන. තේරුණා නේද? ඒකත් අපි ඉදිරියට යනවා. නේද? සෝ සතෝ වසස සතෝ පස්සස දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. ඔන්න ඔය කොටස් ටික ඔක්කොම මොකටද අයිති වෙන්නේ? ආනාපාන සතිය තුලින් කායානුපස්සනාව වඩන එක. අපේ අම්මන්ඩිලා ටික හැමදෑම කරන්නේ අස්ස සති පස්ස සති ඔච්චරයි. සෝ සතෝවත් නැහැ. ඒ සිහියෙන් නෙවෙයිනේ කරන්නේ. ඒ සිහියෙන් නොකරන හින්දා තමයි
ටිකක් වෙලා යනකොට මුන්දලා ආනාපාන සති වඩන්න ගියාට පස්සේ මයින්හම පිඹින්නේ. මයින්හම පිඹිනවා කියලා නැද්ද භාවනාව කරන්න ගියාම? කරනවනේ වැඩි හරියක් කරන්නේ මයින්හම පිඹින්නේ. ඇයි හේතුව? සිහිය පිහිටව ගන්න නැතුව වඩන්න යනවා. කරන්න බෑ. අඩුම තරමේ තීන මිද්දයක් නිදිමත සිතුවිල්ලක් තමන්ගේ හිතට එනකොට හරි තමන්ට වැටහීමක් තියෙන්න ඕනි. දැන් මට නිදිමතක් එන්නයි යන්නේ. ඒ නිසා මම මේ භාවනා ආරම්භන වෙනස් කරන්න ඕනි. එහෙම නැත්නම් ඉරියව්වෙන් වෙනස් වෙන්න ඕනි. නමුත් අපේ අය කවුරුත් ඒක කරනවද? නිදිමත ආවද භාවනාව පැත්තක ඔන්න නයි පිමිනවද? එක එක සද්ද සමහර පුරුතු ඉරනවා, සමහර කොස් ඉරනවා, සමහර තේක් ඉරනවා නේ. දැන් මෙතන භාවනා කෙරෙව්වොත් 99%ක් බුදියන්නේ නැද්ද? ඇයි සිහිය නෑ? නිදිමත එනකොට මට දැන් නිදිමතක් එනවා, මගේ වැඩේ මම හරියට කරන්න ඕනි කියලා ඒක උපද්දව ගන්න සිහියක් නෑ. එහෙමවත් සිහියක් නැති අපි මොකක් කරන්න යනවද? නිවන් දකින්න යනවා. ඉතින් ඔහෙලා වගේ අයට ලේසිම ක්‍රමය තමයි පතන එක. ඒකනේ හුරුුනේ. ප්‍රායෝගිකව වඩන එක අමාරුයි, පතන එක ලේසි. පතපතා ඵලයල්ල. මෙච්චර ගැඹුරු ධර්මයක් තියෙදි මේ ධර්මය ආනකොට ඕනෑම මොන්ටිසෝරි ළමයෙක්ටම තේරෙන්න ඕනේ මේ ධර්මය අපි අද පුරුදු කරනවා නම් අපිට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. මොන්ටිසෝරිල මොලයක් තියෙනවා නම් ඒකටත් තේරෙයි. මොන්ටිසෝරි මොලයක් තියෙනවා. තේරුණාද? එහෙනම් ආනාපාන සතිය ගැන වැඩි විග්‍රහයක් මම මෙතන කරන්න යන්නේ නැහැ. වෙලාව මදි. තේරුණාද? ඊට පස්සේ කායානුපස්සනාවට හිත අනිත් භාවනාව ටික තමයි මොකද්ද? ඉරියාපතේ. ඉරියව් පිළිබඳ සිහිය පිහිටුවන. දැන් අපි ඉරියව් පවත්වනවනේ එක ඒවා. ඒකට සිහිය පිහිටුවන. ඊළඟට සති සම්පජාඤ්ඤය. ඇවිදිනකොට, වටපිට බලනකොට, ඇඳුම් පැළඳුම් අඳිනකොට, කන බොනකොට, කපිට පානය කරනකොට, වැසිකිලි කැසිකිලි කරනකොට මොකද්ද කරන්නේ? ඒක නුවණින් කරනවා. ඒක කායානුපස්සනාවටයි. ඊළඟට කායානුපස්සනාවටයි එක තමයි අසුබය. මේ ශරීරයේ තියෙන පිළිකුල් කොටස්. අත්තිමස්මින් කායේ කේසාලෝමානකා දන්තා තචෝ මන්සන්නහාර වට්ටි අට්ටි මිච්ඡා වක්කං හදයයකනං කිලෝමකං පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සවසාගේලෝ සිංහානිකාලසිකා මුත්තං. මෙන්න මේ ශරීරයේ මෙන්න මේ කියන පිළිකුල් කොටස් තියෙනවා කියලා සීය පිටුව ගන්නවා. ඉතින් අපි ඇවිද්දවන්නේ, කවන්නේ, පොවන්නේ, නාවන්නේ මේ ඔක්කොම කරවන්නේ මේ කෙස්ලොම් ආදී පිළිකුල් දේවල් වලින් හැදිච්ච ශරීරයකට. ඔන්න කය ගැන සීය පිටුව. ඊළඟට කායානුපස්සනාවට අයිති මොකද්ද? ධාතු මනසිකාරය. මේ ශරීරය හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ගොඩකින්. සතර මහා ධාතු පමණයි මේකේ තියෙන්නේ. අන්න ඒක සිහි කරලා මේ ශරීරයට ගලප ගන්නවා. අපි ඒකට කියනවා මොකද්ද? ධාතු මනසිකාරය. අවසාන ටික තියෙනවා කොටස් 9ක්ම. මිනියක් කෙනෙක් මැරුණට පස්සේ ඒ මිනියට සිද්ධ වෙන විපර්යාස. ඒ ශරීරයට යම් විදියකින් යම් දෙයක් වෙනවද? ඒක ඒ විදියටම Tamanටත් සිද්ධ වෙනවා කියලා Tamanට ගලපගෙන භාවනා කරන එක. නව සීවතිකය. තේරුණාද? ඔන්න ඔය කොටස් 14 බුදුරජාණන් වහන්සේව සරණ ගිය උපාසක උපාසිකාවන් විසින් අනිවාර්යෙන්ම පුරුදු විය යුතුද නැද්ද? පුරුදු විය යුතුයි. ඒක උත්සාහ කරන්න. අපිට වැඩි කාලයක් ලැබිලා නෑ. මනුස්ස ලෝකේ අපි හැමදෙනාම තව ටික දොහකින් මේ මනුස්ස ලෝකේ අතහැරලා යනවා. මේ වගේ වටිනා ධර්මයක් අපිට නැවත කවදා සංසාරේ අහන්න ලැබෙයිද කියලා දන්නේ. අපි දන්නේ. මේ ධර්මයේ කියවගෙන යනකොට ඒ ධර්මයේ අර්ථ තේරෙන කෙනාගේ හදවත පිනා යනවා. මේ බුදු කෙනෙකුගේ ධර්මයේ තරම් කෙනෙකුගේ හදවත නිවන්න, හිත නිවන්න පුළුවන් කිසිදු ධර්මයක් මේ ලෝකේ තවත් පහළ වෙලා නැහැ. පහළ වෙන්නෙත් නැහැ. පහළ වෙනවා නම් පහළ වෙන්නේ තවත් සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයක් තුල පමණයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දවසක මේ ලෝකයෙන් මේ ධර්මය අතුරුදහන් වෙනවද? ඒ අතුරුදහන් වෙන්නේ සතිපට්ඨානේ වඩන අය මේ ලෝකයෙන් අතුරුදහන් වෙච්ච දාට. මේ ලෝකේ බෝගස් කොච්චර තිබ්බත් වැඩක් නැහැ. මේ ලෝකේ චෛත්‍ය කොච්චර තිබුණත් වැඩක් තියනවද? වැඩක් නැහැ. සතිපට්ඨානේ වඩන අය මේ ලෝකයෙන් අතුරුදහන් වුණොත් ආන්න එදාට මොකක්ද අතුරුදහන් වෙන්නේ? බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. ඇයි එහෙම කියන්නේ? ඇයි ප්‍රායෝගිකව ධර්මය පුරුදු කරන අය මේ ලෝකෙන් නැත්තටම නැති වෙලා යනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ අවසාන පුරුක් බවට අපිපත් නොවිය යුතුයි. මෙතනින් පස්සෙත් දැන් නිකමට හිතන්නකෝ අපේ උපාසකම්මල පන්සල් යනවා. පන්සල් ගිහිලා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා වඩලා ගෙදර එනවා. ගෙදර ආපු ගමන් මේකි යක්ෂණී වෙනවා. දරුවෝ ඇවිල්ලා අපිට කියනවා අනේ ස්වාමීනි අපේ අම්මලා පොයේට පන්සල් ගියාට වැඩක් නෑ. මුන්දල ගෙදර ආවම ඇසරෙන්නේ මෙහෙමයි කියලා මහර කරනවා. තේරුණාද? මුන්දල ඇසරෙන්නේ මෙහෙමයි කියලා කියනවා. එතකොට දරුවන්ගේ හිතටම එනව නේද අදහසක් අම්මලා හැසිරෙන්නේ ආච්චිලා හැසිරෙන්නේ මෙහෙමනම් අපි මේක කරලා වැඩක් නෑ. එනවද නැද්ද? අන්න මේ પરම්පරාව මේ බුද්ධ ශාසනයේ අවසාන පුරුක් වෙනවා. ඔබ ඒ විදිහට දිගටම හැසිරෙන්න ගියොත්. මොකද අනාගත પરම්පරාව අපි දිහා බලන්න. බුද්ධ ශාසනය පවතින්නේ එහෙම. අපි සතිපට්ඨානය වඩනවා නම් දරුමල්ලෝ ඒක කරන්න පුරුදු වෙනවා. තේරුණාද? අපේ හිතේ නිවැරදිව මෛත්‍රී කරුණා ගුණ අපි උපද්දවගෙන ඉන්නවා නම් එතනින් පස්සේ પરම්පරාව ඒක කරන්න පුරුදු වෙනවා. මේක යන්නේ එහෙම මිසක මේ පොතේ මේ print එක ඉදිරියට ගියා කියලා බුද්ධ ශාසනය රැකෙන්නේ නැහැ. print එක ඕනි වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. බුද්ධ වචනය කියලා තවත් අනාගතයේදී වෙන වචන වෙන අපප්‍රංශ මේ print වලට එකතු වෙන්න පුළුවන්ද බැරිද? හානියක් තියෙනවා. හැබැයි හානිය සිද්ධ වෙන්නේ නැහැ. ධර්මය ඉගෙනගෙන ධර්මය මතක තියාගෙන ප්‍රායෝගිකව ඔන්න සතිපට්ඨානය වඩන. ප්‍රායෝගිකව චතුරාර්ය සත්‍ය ධර්මයේ සීකරන. ප්‍රායෝගිකව ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන. ප්‍රායෝගිකව ඉන්ද්‍රිය ධර්ම පුරුදු කරන. ප්‍රායෝගිකව බල ධර්ම පුරුදු කරන. දැන් අනාගත પરම්පරාවට අපෙන් ලැබෙන දෙයක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? අපෙන් ලැබෙන දෙයක් තියෙනවා. අන්න ඒ විදිහට තමයි බුද්ධ ශාසනය තව ඉස්සරහට යනවා නම් යන්නේ. නැත්තම් මේ પરම්පරාව වැලිගම ගිය දාට එතනින් පස්සේ අනාගත પરම්පරාවට වැඳුම් පිදුම් යදිනි යාතිකා විතරක් ඉතුරු වේවි. මේ සැබෑ ගහම්බීර ධර්මය අහන්න ලැබෙන එකක් නැහැ. ඇතිනේ? අවාසයිද? මොනව කරන්න වෙලාව නැහැ. තේරුණාද? ඔන්න සරලව කිව්වා. සතිපට්ඨාන සූත්‍රය මම අපි චන්දින් මහත්තයාට කිව්වා. අපි කලුතර බෝධි භාවනා වැඩසටහන් වල සතිපට්ඨාන සූත්‍රය කතා කළා. කලින් දැන් ගොඩක් අවුරුදු ගානකට කලින් මාසෙකට දවස් 4ක් භාවනා වැඩසටහන අවුරුදු 2ක් හෝ 3ක් ගියා අපිට 3ක් 4ක් අවුරුදු 3ක් විතර ගියා සම්පූර්ණ මහා සතිපට්ඨාන සූත්‍රය ඉවර කරන්න මාසෙකට දවස් 4ක් උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් කරලා නෑ මුලින් අපි 4ක් නෙගලේ ඔබට සතිපට්ඨාන සූත්‍රය ගැන මූලික කරුණු ඉගෙන ගන්න ඕන නම් අපේ ධම්මර්ණ YouTube channel එකේ අපි පොසොන් පොය දැන් පොසොන් මේ ගිය අවුරුද්දෙන් ඉඳලා අපි පටන් ගත්තා කල්තර බෝධියේ රෑ 5 වෙනතුරු ධර්ම දේශනා මාලාවක් පටන් ගත්තා පොය දවසට පොසොන් පොයට. ඒතකොට අන්න ඒක අපි සතිපට්ඨාන සූත්‍රය කතා කළා. ඒතකොට ගිය අවුරුද්දෙත් අපි සතිපට්ඨාන සූත්‍රයේ මූලික හැඳින්වීම මේ අවුරුද්දෙත් මම බැලුවේ කායානුපස්සනාවත් ඉවර කරගන්න. නමුත් ඒකත් ඉවර කරගන්න බැරි වුණා. මේ අවුරුද්දෙත් අපි කලේ සතිපට්ඨානයේ හැඳින්වීම. අන්නේ දේශනා දෙක රෑ එළි වෙනකම් කරපු ධර්ම දේශනා ටික අපේ ධම්මර්ණ channel එකේ ඇති. පොඩ්ඩක් ගිහිල්ලා
ගෙදර ගිහිල්ලා ලියහන්. එතන මීට වැඩිය ගැඹුරු කරුණු ඒකේ තියෙනවා. මොකද මෙතන ගැඹුරෙන් මට විස්තර කරන්න දැන් වෙලාව මත. තේරුණාද? ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය මොකද නොනිදන රැයේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කියලා ඇති. මම ගෲප් එකට ලින්ක් එක දාන්නම්. හරිද? නිදහසේ ඉන්න ගමන් හිමීට අහන නොතේරෙන කරුණ මේ ගමනේදී අහනවා නම් නොතේරෙන කරුණ ආවොත් එවිලෙම මගෙන් අහන්න හැබැයි දහම් කරුණ. තේරුණාද? මං ආස නැහැ එකක් අර මොනවද? වෙන විකාර ප්‍රශ්න වලට උත්තර දෙන්න. තේරුණාද? හරි ඒ නිසා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අද කෙටි කාලයක් නමුත් මේ මහා සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ සරල අදහසක් ධර්මයේ දේශනාවක් ඔබට ශ්‍රවණය කරන්න ලැබුණා. ඉතින් ඒ දේශනාවේ තියෙන කරුණු තම තමන්ගේ ජීවිත තුළට ගලපගෙන හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්ට වාසනාව උදා වේවා කියලා